දෙන අයට ඇත්තටම කවදාකවත් බනින්න එපා. ඒ වගේම වචනයක්වත් කියන්න එපා. බැන්නොත් වචනයක් හරි කිව්වොත් අනිවාර්යෙන්ම නිරේට යයට යන්න වෙනවා. මොකද මේ ලෝසක තිස්ස කියලා මහරහතන් වහන්සේ නමක් මේ බුද්ධ ශාසනයේ වැඩ හිටියා. ඒ මහරහතන් වහන්සේ නමකට පූජා කරන්න තිබුණු දාන පාත්‍රයක් අරගෙන පින්නතුනි දැම්මා මේ ඇවිලෙන පිදුරු ගොඩකට. මේ ඇවිලෙන පිදුරු ගොඩට දාන පාත්‍රයේ දාපු එකේ විපාක බුද්ධාන්තර කල්ප ගණනාවක් වින්දනය කරන්න සිද්ධ වුණා. කවමදාකවත් උන්වහන්සේට කුස පිරෙන්න ආහාරයක් ලැබුණ නැහැ කියලා කියනවා. අවසාන මොහොතේ කියන්නේ පිරිනිවන් පාන්න සූදානම් වෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අතේ තියෙද්දි පාත්‍රය අල්ලන්න නැතුව උඩින් අත දාලා අරගෙන කුස පිරෙන්න ආහාර ටිකක් ගත්තා කියලා සඳහන්. ඒ නිසා ඇත්තටම යමෙක් යම් යහපත් ක්‍රියාවක් කරනවා නම් දානයක් දෙනවා නම් ඒක ඔබ කවදාකවත් වළක්වන්න යන්න එපා. එහෙම වැළක්වුවොත් එහෙම ඔබට ඒකාන්තයෙන්ම එහි අකුසල විපාකයන් විඳින්න සිද්ධ වෙනවාමයි.